MCQ නම්බර 7 අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී බාල භාණ්ඩයක මිල 15 බසින විට. හරි. බලමු. right 2024 A level paper එකේ MCQ නම්බර 7 වාගෙන් අහනවා බාල භාණ්ඩයක මිල අඩු වුනහම බාල භාණ්ඩ මිල අඩු වුනහම ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ කියලා අහනවා. ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ කියලා. right. මොකද වෙන්නේ කියන්නේ මොකද්ද? මොකද වෙන්නේ කියන්නේ එක්කොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න ඕනි. එහෙම නැත්නම් ඒ ඉල්ලුම් ප්‍රමාණය මොකක් වෙන්න ඕනි? අඩු වෙන්න ඕනි. ඔය දෙකෙන් එකක් උත්තර වෙන්න ඕනි. right. එතකොට ළමයි භාණ්ඩයක මිල අඩු වීම ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ කියලා බලද්දී ඔයා මේ විදිහට ඉගෙනගෙන තියෙන ප්‍රතිවිභාග තුනක්. මොකද ප්‍රතිවිභාග තුන? බලමු. එකක් තමයි ආදේශන ප්‍රතිවිපාකය. එකක් තමයි ආදේශන ප්‍රතිවිපාකය. right. ඊළඟ ප්‍රතිවිපාකය මොකද්ද? ඔයා දන්නවා මොකද්ද? ආදායම් ප්‍රතිවිපාකය. ආදායම් ප්‍රතිවිපාකය. හරි. ඊගාවට අපි දන්නවා මොකද්ද? මිල ප්‍රතිවිපාකය. right. මිල ප්‍රතිවිපාකය. මෙන්න මේ මිල ප්‍රතිවිපාකයේ තමයි ළමයි ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය මොකද්ද වෙන්නේ කියලා බලපෑම් කරන්න තියෙන සාධකයේ වෙන්නේ. හරි. මිල ප්‍රතිවිපාකයේ වැඩි නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි, මිල ප්‍රතිවිපාකයේ අඩුයි නම් ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. හරි. බලමු කොහොමද එන්නේ කියන්නේ. තමයි බාල භාණ්ඩ නෙමෙයි මොන භාණ්ඩයක් වුණත්. බාල භාණ්ඩ වේවා, සාමාන්‍ය භාණ්ඩ වේවා, ඕනම භාණ්ඩයක් වුණත් ඒ භාණ්ඩයේ ආදේශන ප්‍රතිවිපාකයේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම් නීතියට අනුකූලව. තේරුණේ නේද? ඒක ළමයින්ට ඇති. මොකද මේ ඉල්ලුම් නීතියට අනුකූලයි කියලා කියන්නේ? right. ඔයා දන්නවා ඉල්ලුම් නීතිය කියන්නේ මොකද්ද කියලා? right. බලන්න. ඉල්ලුම් නීතියද කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර මොන සම්බන්ධයක් තියෙනවද කියලා? ප්‍රතිලෝම සම්බන්ධය. මොකද ප්‍රතිලෝම කියන්නේ? right. මිල වැඩි වෙන්න ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් ළමයි මොන මිනිස්සෙක් දන්නවද අයිකෝන් ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල වැඩි වෙන්න ඒක කරන ඉල්ලුම් ප්‍රමාණය අඩු. ඒ වගේම තමයි භාණ්ඩයක මිල අඩු වෙන්න ඒ සඳහා කරන ඉල්ලුම් ප්‍රමාණය වැඩි. හරි. එතකොට මෙතන තියෙන්නේ මොකද ප්‍රතිලෝම සම්බන්ධය? මිල වැඩි වෙන්න ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙන්න ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ළමයි අයිකෝන් ඉගෙන ගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී ඕන කෙනෙක් එක තියෙනවා. right. එතකොට මේකට අපි කියනවා මොකක් කියලාද? ඉල්ලුම් නීතිය කියලා කියනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට නම් ඉල්ලුමේ වෙනස් වීම සිද්ධ වෙන්නේ අපි කියන මේක ඉල්ලුම් නීතියට අනුකූලයි කියන. ඉල්ලුම් නීතියට අනුකූලයි කියලා කියනවා. හරි. ඒ වගේම තමයි ඉල්ලුම් නීතියට පටහැනි කියලා එකක් තියෙනවා. මොකද පටහැනි කියන්නේ? සාමාන්‍යයෙන් මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන මොකද්ද? ප්‍රතිලෝම සම්බන්ධයෙන් මිල වැඩි වෙන්න ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙන්න ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ඉතින් මෙහෙම එකක්. මිල වැඩි වෙන්න ඉල්ලුම් ප්‍රමාණය වැඩි, මිල අඩු වෙන්න ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. හරි. එතකොට මේක නම් ඉල්ලුම් නීතිය එයා ඉල්ලුම් නීතියට අනුකූල වෙද්දී මෙයා ඉල්ලුම් නීතියට මොකද වෙන්නේ? පටහැනි කියන්නේ ඉල්ලුම් නීතියේදී කියනවා මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ කියලා. හැබැයි මෙතන කියනවා මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ. එතකොට මේකට කියනවා ඉල්ලුම් නීතියට පටහැනි කියලා. right. එතකොට දැන් ඒක වා තේරුම් ගත්තද? හොඳට මතක තියාගන්න. බාල භාණ්ඩ නෙමෙයි, සාමාන්‍ය භාණ්ඩ නෙමෙයි, භාණ්ඩේ මොක වුණත් හැමතිස්සෙම ආදේශන ප්‍රතිවිපාකයේ ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම් නීතියට අනුකූලව. පැහැදිලි? මොකද ඉල්ලුම් නීතියට අනුකූලයි කියන්නේ? මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා, මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මොකද භාණ්ඩේ? බාල භාණ්ඩනේ, right? බාල භාණ්ඩ ගත්තයින් පස්සේ දැන් අපිට මොකද්ද කියන්නේ? බාල භාණ්ඩේ මිල අඩු වෙනවා කියලා කියන්නේ. බාල භාණ්ඩයේ මිල අඩු වෙනවා නම් මිල අඩු වෙද්දී ඉල්ලුම් නීතියට අනුකූලව නම් මේ ආදේශන ප්‍රතිපාකී ක්‍රියාත්මක වෙන්නේ. බාල භාණ්ඩයේ මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය මොකක්ද දෙන්න ඕනේ? මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. right. ඔන්න එන කාරණාව පැහැදිලි. හරි. එහෙනම් මතක තියාගන්න භාණ්ඩයේ මොකක් වුණත් ආදේශන ප්‍රතිපාකී ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම් නීතියට අනුකූලව. හරි. හැබැයි ආදායම් ප්‍රතිපාකයේ අනුකූලව ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා, පටහැනිව ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. පැහැදිලිද? එතකොට බාල භාණ්ඩ වල මතක තියාගන්න ආදායම් ප්‍රතිපාකයේ ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම් නීතියේ පටහැනිව. ආදේශන ප්‍රතිපාකයේ අනුකූලව ක්‍රියාත්මක වෙද්දී බාල භාණ්ඩ වල ආදායම් ප්‍රතිපාකයේ ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම් නීතියේ පටහැනිව. මොකද පටහැනිව කියන්නේ?
මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි, මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු. right? දැන් බාල භාණ්ඩ ගත්තොත් එහෙනම් බාල භාණ්ඩ වල මිල මොකද වෙලා තියෙන්නේ? මිල අඩු වෙලා. ඒතර මිල අඩු වෙලා නම් මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. මොන අවස්ථාවලද? පටහැනි අවස්ථාවල. right? මිල අඩු වෙච්ච නිසා මොකද වෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ආදායම් ප්‍රතිපාකය මොකද වෙන්නේ? බාල භාණ්ඩයක මිල අඩු වෙච්ච නිසා ආදායම් ප්‍රතිපාකය අඩු වෙනවා. හේතුවයි ආදායම් ප්‍රතිපාකයේ ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම් විතර පටහැනි. right? කාරණා දෙක ඔප්පු. ඊළඟ කාරණා බාල භාණ්ඩ වල ළමයි හැමතිස්සෙම ආදේශන ප්‍රතිවිපාකයේ එන අගය ආදායම් ප්‍රතිවිපාකයට වඩා වැඩි. අය පරක් කියන්නේ ආදේශන ප්‍රතිවිපාකයේ හැමතිස්සෙම ආදායම් ප්‍රතිවිපාකයට වඩා වැඩි. ඒක නිසා මම ආදේශන ප්‍රතිවිපාකයේ පැත්තට කට ඇරියා. පැහැදිලි? ඕක තවත් ලස්සනට කියමු මෙහෙම. බාල භාණ්ඩවල භාණ්ඩවල ආදායම් ප්‍රතිවිපාකයේ ඉක්ම වූ, ඒ කියන්නේ ආදායම් ප්‍රතිවිපාකයට වඩා වැඩි, නැත්නම් ආදායම් ප්‍රතිවිපාකයේ ඉක්ම වූ ආදේශන ප්‍රතිවිපාකයක් පවතී. ඔන්න ලස්සනට කිව්වා. එහෙම නැත්නම් සරලයි. බාල භාණ්ඩවල ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකය විශාලයි. හරි. එතකොට ඔයා දැනගන්න ඕනි මේකෙදී ආදේශන ප්‍රතිවිපාකය වැඩි වෙනවා, ආදායම් ප්‍රතිවිපාකය අඩු වෙනවා. හැබැයි මේ දෙකෙන් බලවත් කවුද? ආදේශන ප්‍රතිවිපාකය වැඩි. එහෙනම් ආදේශන ප්‍රතිවිපාකයේ බලවත් නිසා මොකද වෙන්නේ? ආදායශන ප්‍රතිවිපාකයේ වැඩි වීම නිසා ආදායම් ප්‍රතිවිපාකයට වඩා මිල ප්‍රතිවිපාකය මොකද වෙන්නේ? මිල ප්‍රතිවිපාකය වැඩි වෙනවා. ඇයි හේතුව? ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකයේ බලවත්. ඒතර බලවත් වෙච්ච අගය මොකද්ද? වැඩි වෙනවනේ. එහෙනම් මිල ප්‍රතිවිපාකය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. ඒක ලස්සනට කියමු. බාල භාණ්ඩවල ආදායම් ප්‍රතිවිපාකයේ ඉක්ම වූ ආදේශන ප්‍රතිවිපාකයක් පවතී. ඔක ගිෆන් භාණ්ඩවල වෙනස් වෙන්නේ. දැන් හිතන්න ගිෆන් භාණ්ඩ මෙතන බාල භාණ්ඩ නෙමෙයි තියෙන්නේ. ගිෆන් භාණ්ඩ හිතන්නකො 2026 A level paper එක හදන ප්‍රොෆෙසර් දෙනවා ගිෆන් භාණ්ඩ වල විල අඩු වුණොත් මොකද වෙන්නේ කියලා. ළමයි ගිෆන් භාණ්ඩ වල වෙන්නේ ආදායම් ප්‍රතිවිපාකයේ විශාලයි. ඒ කියන්නේ ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය බලවත්. මේක අනිත් පැත්ත. හරි. අපි ඒකෙන් පේපර්ස් කරලා තියෙනවා ඔයගොල්ලෝ. හරි. right. දැන් බාල භාණ්ඩ ගත්තොත් එම් බාල භාණ්ඩ වල වෙන්නේ ආදේශන ප්‍රතිවිපාකය තමයි ආදායම් ප්‍රතිවිපාකයට විශාල ගන්න. ඒක නිසා මොකද වෙන්නේ? මිල ප්‍රතිවිපාකය වැඩි වෙනවා. මිල ප්‍රතිවිපාකය වැඩි වෙච්ච නිසා ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් උත්තරේ බාල භාණ්ඩයක මිල අඩු වීම නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ. පැහැදිලි? right. එතකොට මොකද්ද හරි උත්තරේ ළමයි යෝගි? හරි උත්තරේ වෙන්නේ කොහොම බලන්න MCQ නම්බර 5. 5 මොකද්ද කියන්නේ? බාල භාණ්ඩයක මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවද කතාවක් නේද කියන්නේ? right. එහෙමයි.